අද මම කියලා දෙන්න යන්නේ කොහොමද රසම රස සැරට චිකන් ඩෙවල් එකක් හදන්නේ. මේක මගෙන් ගෙදර ඉන්න නෝනලට මහත්තුරුන්ට එහෙම හදලා දීලා බලන්න ආස හිතේ. පළමුව ඔයිල් ස්වල්පයක් පෑන් එකට දමන්න. ඉන්පසුව සුදු ලූණු දමා හොඳින් ෂෝට කරගන්න. විනාඩි කීපයක් ෂෝට කරගන්න. ඉන්පසුව කරපිංචු ස්වල්පයක් දමා නැවතත් ෂෝට කරගන්න. ඉන්පසුව ලූණු දමන්න. ඉන්පසුව ග්‍රීන් චිලි ලීක්ස් මේ සියල්ලම දමා විනාඩි කීපයක් ෂෝට කරගන්න. දැන් අපි මේකට සෝස් එකතු කරගමු. ඉන්පසුව ඔයිස්ටර් සෝස් එකතු කරමු. චිලි පීසස් වතුර ස්වල්පයක් දමන්න ඕනේ. මොකද මේ සෝස් එකේ තික් බව වැඩි. ඒ නිසා අපි ඒක ලූස් කරගන්න වතුර ස්වල්පයක් එකතු කරනවා. ඉන්පසුව මද විනාඩියක් පමණ අපි කුක් වෙන්නට හැර දැන් අපි චිකන් ටික එකතු කරමු. චිකන් ටික එකතු කරලා මේ හොඳට කවලම් කරගමු. විනාඩි දෙකක් පමණ කවලම් කරගෙන මේ හොඳින් රත් වෙන්නට හැරෙන්න. ඉන්පසුව අපි තක්කාලි අන්තිමට අපි එකතු කරන්නේ. මොකද තක්කාලි මුලින් එකතු කරන්නේ නැහැ. මුලින් එකතු කරොත් ඉක්මනට දිය වෙලා යන ස්වභාවයක් එනවා. ඒක නිසා අපි ඒවා ෆ්‍රෙෂ් ගතියට තියෙන්න ඕනේ. මොකද ඩෙවල් එකක් වුණාම වෙජිටබල් ඒවා චිකන් මේව වෙන වෙනම නැවුම් රස තියෙන්න ඕනේ. ඒක නිසා අපි ඒක ෂෝට් කරගන්නේ නැහැ තක්කාලි. දැන් අපි මේ සදා අවසන්. දැන් අපිට මේ තියෙන්නේ මේසෙට පිළිගන්න. එහෙනම් ඔයාලත් බලන්න මේ විදියට හදලා. හරිම රසයි. ඇත්තටම හරිම සුවඳයි රසයි. දැන් මේ මේසයට පිළිගන්නවන්න සදන්න. මේ සඳහා මට හිතෙනවා කොළ පාට ස්වල්පයක් තිබුණා නම් ස්ප්‍රින්ග් අනියන් ස්වල්පයක් අපි දමමු. එහෙනම් යාළුවනේ මෙන්න රසම රස ඩෙවල් එක.